අයිබෝන් අපේ හෙළ වෙදකම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එක්ක ගැට ගැහිලා අපේ ජීවිතයේ එදිනදා මුහුණ දෙන ප්‍රශ්නවල නැත්නම් රෝගාබාධ වලට උත්තර හොයාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අදත් අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සජීව හැරපද්දනි මහත්මිය. ආයිබෝන් කියලා පුතුව පිළිගන්න. අයිබෝන්. අද කතා කරන්න ඕන මට හිතුණා ගොඩක් දෙනෙක් ආස වෙයි කියලා හිතනවා. ටික මහත් වෙනවා ඇඟ අඩු කරගන්න ඕන කෙට්ටු වෙන්න ඕන මේකට ගොඩක් අය ගොඩක් ප්‍රතිකර්ම හොයාගෙන යනවා විශේෂයෙන්ම ඉන්ජෙක්ෂන් ගහන්න හදනවා සැත්කම් කරන්න හදනවා කොහොම හරි ඇඟ ස්ලිම් කරගන්න කෙට්ටු කරගන්න හැඩ කරගන්න. ඉතින් මෙන්න මේ තත්වෙන් අත්මි දෙන්න කෙට්ටු වෙන්න ශරීරයේ සෞඛ්‍ය මනාව පවත්වා ගන්න හොඳ සිහින් සිරුරක් තියාගන්න මොනවද අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් දිනදා ජීවිතේ. ඇත්තටම කල්ප දන්නවනේ අපේ ඉස්සර කොහොමද කාන්තා ලාලිත්‍ය ගැන කතා කරන්නේ ඉංග සුග ගත හැකි මිචින විශේෂයෙන්ම අපි පංචකල්යාණ ගැන කතා කරනකොට ඔය ලක්ෂණ ටික තියෙන්න ඕනේ. ඇයි එහෙම කොහොමද එහෙම තිබුණේ? විශේෂයෙන්ම අපි මං හැමදාම කතා කරනවා වගේ අපි ගොඩක්ම අපේ තියෙන අපේ ස්වභාවයෙන් අපිට හම්බෙන දේවල් නිරතුරුවම අපි පාවිච්චි කරා. අපේ වත්තේ තියෙන කරපිංචා ඔය ඇඟේ අනවශ්‍ය විදිහට තෙල් තැන්පත් වීමට ඊටාම හොඳයි. ඒ වගේම සුදු ලුණු මේකත් ඒ විදිහම තමයි. සුදු ලුණු කරපිංචා මං හිතන්නේ දැන් ගොඩක් කට්ටිය මේක ගැන දැනුවත් ඒ හින්දා එදිනෙදා ආහාර වලට මේවා එකතු කරගන්නවා. සමහරක් වෙලාවට සුදු ලුණු සහ කරපිංචා එකට එකතු කරලා පොඩි සම්බෝලයක් වගේ ආහාරයට ගන්නවා. ඒ වගේම මම දන්න සමහරක් කට්ටිය මේවා වියලලා මේවා කුඩු කරලා විශේෂයෙන්ම ආහාර වලට එකතු කරගන්නවා. එහෙම නෙමෙයි නැත්තම් මේක තම්බලා පානයක් විදිහට ගන්නවා. අපිට මේකෙන් විශේෂයෙන්ම අපේ තියෙන යම් ශරීරයේ ආහාර ගැනීමේදී සමහරක් විට ජීර්ණ පද්ධතියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවත් අපි ගත්තොත් අර ශරීරයේ මේදේ අනවශ්‍ය විදිහට තැන්පත් වීමට බලපාන්න පුළුවන්. ඒකෝල ජීර්ණ පද්ධතියේ ගැටලු මේ සම්බන්ධව එනවා නම් කරපිංච වගේ දේවල් ගැනීමේදී ඒ තත්ත්ව මග ඇරෙනවා. විශේෂයෙන්ම අපිට මේත් එක්ක ඉඟුරු වගේ දෙයක් ගන්න පුළුවන් නම් ඉඟුරු සුදු ලුණු කරපිංචා. අපි සාමාන්‍යයෙන් ඔය කෑම හදද්දි මස් වර්ගයේම හදනකොටත් මේ ටික ඔක්කොම දානවා. දානවා. ඔව්. ඇත්තටම ඒකෙදී දැන් අපි බලන්නකෝ අපේ පැරණන්ගේ තියෙන මේ දැනුම අපි සමහර ආහාර වර්ග වලට ඉඟුරු ඇතුල් කරන්නේ නැහැනේ එකතු කරන්නේ නැහැනේ. නමුත් අපි මස් වගේ දෙයක් මේ හදනකොට අනිවාර්යයෙන්ම ඉඟුරු එකතු කරනවා. ඇයි ඒක ජීර්ණ පද්ධතියේ ක්‍රියාත්මක වෙලා ආහාර හොඳින් ජීර්ණය වෙන්න ඕනේ. මේ ආහාර ජීර්ණ පද්ධතිය හරියට වැඩ කරේ නැති වුනහම තමයි ඔය අනවශ්‍ය තෙල් තැන්පත් වීම ආදී දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ තුනම එකට පාවිච්චි කරන්න. අපි තේ එකක් බොනකොට අපි ඔකට ඉඟුරු ටිකක් දානවා. ඉතින් අපි කවදාවත් හිතුවද මේ කරපිංච ටිකක් වේලලා එහෙම නැත්නම් සුදු ලුණු ටිකක් වේලලා හරි ඒ ආකාරයෙන් හරි ඉඟුරු ටිකකුත් එක්ක පොඩ්ඩක් පානය කරලා බලන්න. දැන් හැබැයි අර ඉන්දියාවේ චායි ටී හරි මොනවා හරි එහෙම තියෙනවා මම දැකලා තියෙනවා මේ ඒගොල්ලෝ හදනවා මේ කුළු බඩු එකතු කරලා තේ එකක් බොහොම රසවත්. ඇත්තටම ඒ රටවල තියෙනවා සමහර වෙලාවට අපේ රටේ අපිට අහිමි වෙලා තිබුණාට මේවා කල්ප අපිට අහිමි වෙලා නෙවෙයි අපි අහිමි කරගෙන අපි මේව ගැන දැනුවත්භාවය දැන් පරම්පරාවට එනකොට ක්‍රමයෙන් නැති වෙලා තියෙනවා. ඒවා අපේ පැරණි මේව පාවිච්චි කරලා තියෙනවා. ඒ ලස්සනට වෙන රටවල වලින් ආවම මාකට් වල මේ සමාජෙට බොහොම ඉක්මනට ප්‍රචලිත වෙනවා. ඔව් විශේෂයෙන් පිටරටකින් ආවොත් අපි සමහරවිට ඒක ඊටාම කැමැත්තෙන් බාර ගන්නවා. නමුත් මේවා අපේ රටේ අපිට තිබ්බු දේවල්. ඉතින් අපි ආහාර වලට කොයිතරම් ප්‍රමාණයක් ඔය එකතු කරගන්නවද? නමුත් අද බොහෝ දෙනෙක් සුදු ලුණු කරපිංච වගේ දේවල් එකතු කිරීම ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඊටාම ශනික ආහාර සඳහා තමයි යොමු වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අනවශ්‍ය තෙල් තැන්පත් වීම සිද්ධ වෙන්නේ. කරපිංච අපි අර කරපිංච නැට්ට වගේ විසි කරලා දානවා කියලා කියන්නේ කරපිංච අපි කන්නේ නැද්ද? විසි කරනවාද? කරපිංච කොළ ටික අපි සාමාන්‍යයෙන් හොද්දක තිබ්බොත් එහෙම ඒක විසි කරලා දානවා නැත්නම් අපි කරපිංච කොළ කන්න ඕනද? මොකද කරන්නේ? මම නම් කියන්නේ ඇත්තටම කල්ප මේකෙදි විවිධාකාර මතයන් කියනවා කරපිංච අපි හොද්දට දැම්මට පස්සේ අයින් කරන්න ඕනේ කියලා. නමුත් මම නම් ඒක කියන්නේ කරපිංච ඒවත් ආහාරයටම ගන්න කියලා. සමහර කෙනා කරපිංචට විසුරා ගන්නවා. ඔව් ඒ කතාව. නමුත් මේක අපි කොයිම තැනකදීවත් ගොඩක් අය කිව්වට කොතනකදීවත් අපි යම්කිසි පරිශ්‍රණයකින් ඔප්පු කරලා නැහැ. ඒ ආහාරයේ තිබ්බ විෂ ටික ඒ කරපිංච කොළ වලට ගියා කියලා. එතනම ඒ අපිට අපි ආහාරات එක්ක අපි කරපිංච දැන් අඹරලා ගන්නවනේ. කෑමට ගන්නවනේ. ඉතින් ඒ වගේ අර ආහාරයට දාන කරපිංච
එකතු කරගන්න පුළුවන් අපේ කෑමට. ඒක කෑමට දැම්මත් ඒකේ යම් ගුණේ ආහාරයට හම්බ වෙනවා. වගේම අපි සුදුලුණු සමහර කට්ටිය මම දන්නවා සුදුලුණු අයින් කරනවා කන්න නැතුව. නමුත් අපේ ශරීරයේ මේ දේ අපිට හරියට නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙලා අනවශ්‍ය විදිහට තැන්පත් වීම වළක්වන්න ඉඟුරු කරපිංචා සුදුලුණු මේවා අපි නිරතුරුවම අපේ ඇඟට එකතු කරගන්න ඕනේ. හොඳයි ඉඟුරු කරපිංචා සුදුලුණු මේ දේවල් පිළිබඳව වෙනදා තිබුණු තැනට වඩා ලොකු තැනක් මේ වැඩසටහන් පස්සෙත් ඔබ ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ එදිනදා ජීවිතේ අපිට මුණ ගැහෙන කුළුබඩු අතරේ තියෙන සමහර වෙලාවට අපි එදිනදා ජීවිතේ අපේ හොද්ද රස කරගන්න පාවිච්චි කරන මේ දේවල් ඖෂධීය ගුණාංග අතින් තියෙන වටිනාකමත් එක්ක හිතලා බලුවාම මම හිතන්නේ සමහර වෙලාවට සමහරු මේ අද ඉඳලම මහාචාර්යතුමිය මේ සුදුලුණුම කන්න පටන් ගන්න හිතන්නෙත් නෑ ඉඟුරුම කන්න පටන් ගන්න හිතන්නෙත් නෑ කෙට්ටු වෙන්න කියලා හිතාගෙන. කොහොම හරි මේ දේවල් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරන්න අපේ දේශීය වෛද්‍ය විද්‍යාව නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තිබෙන දැනුම අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට හිතෙන හින්දා ඉතින් මෙන්න මේ කිව්ව ආහාර සංඝටක ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබේ කෑම වට්ටෝරුවට කෑම වේලට එකතු කරගන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි මෙතන සම්බන්ධ වුණාට. වඩාත් බොහොම ස්තුතියි අපිත් එක්ක වැඩසටහන ආරම්භ සම්බන්ධ වුණාට.